ඔයා ඔය කියන විදිහට මං එදා ඔයාව දාලා ගියේ නෑ චූටි පුතා. තාත්තා කෙනෙක් වුණාට තමන්ගේ දරුවට ආදරේ වෙන්න ඕනේ. ඒක කොහෙද මේ තාත්තලා මම දන්නවනේ මෙයා ගැටි මෙයා තමන් ගැන විතරක් හිතන පූජා. කියන විදිහට මං එදා ඔයාව දාලා ගියේ නෑ. එහෙනම් ආපහු එන්නම් කියලා මාව දාලා ගියේ. කොහොම ආවද ආපහු? ඔව්. මං ආවා. ඒත් ආයතන හිටි. අනේ මේ කටවහ ගන්න. දැන් මෙතන බොරුවට කෙබරයක් ගොටනවා. රවට්ටන්න මාව මෙතන ආයි. නෑ. එදා රෑ මොකද දන්නවද ඇත්තටම සිද්ධ වුණේ? ඔහොම ඉන්න චූටි පුතා. මයික් මෙතන එන්න. තාත්තා මම එක දැනන් හිටින්නේ. මට හිතා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ වටවට එන්න තිබුණානේ. මං ආවා. ඔයා ජෝන් එක සතුටින් ඉන්නවා එතකොට මම දැක්කා. ඔයාට ඒ ජීවිතේ හොඳයි කියලා මට හිතුණා.